සුබ දවසක් වේවා ඉතින් සියලුම දෙනාට. මායි තුසාරයි අද ඇවිත් ඉන්නේ මීරිගම කල්ෙලියට. කල්ෙලිය මහා පල්ලිය බලන්න තමයි යන්නේ. ඉතින් ගොඩක් කට්ටිය දැකලා නැති දෙයක්. අපි ගිහිල්ලා බලමු. ආයිබෝන්. මෙන්න මේ විදිහට තමයි පල්ලිය තියෙන්නේ. අපි ඇතුළට ගිහිල්ලා බලමු. ආයිබෝන් මෞලිතුමා. ඉතින් මෞලිතුමා ඉන්නවා අපේ. අපි පොඩ්ඩක් මේ පල්ලියේ විස්තර ටිකක් දැනගමු. ඉතින් අපි පල්ලියේ විස්තර ටික දැනගන්න කලින් මේ මෞලිතුමාගේ නම දැනගමු. මේ පල්ලියේ නම දැනගමු. මෞලිතුමා මට කියන්නකෝ මේ මෞලිතුමාගේ නම සහ පල්ලිය. මගේ නම එච්.ටී. රසීන් උස්මානි. මම අපේ ප්‍රදේශයේ තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් මහා පල්ලිය වන මුස්ලිම් මහා පල්ලිය අල් මස්ජිද් සුබ්හානි මහා පල්ලියේ ප්‍රධාන පූජකතුමා. ඉතින් මෞලිතුමනි මේ පල්ලියට ඇතුල් වෙන්න කලින් මොනවා වගේ සිරිත් විරිත් තියෙනවද මොනවා හරි? ඇතවශ්‍යම අපි පල්ලිය ඇතුළට ඇතුල් වෙනකොට අපි ඉස්සෙල්ලාම අපගේ මුහුණ අත පය ඒ වගේ සියලුම දේවල් පිරිසුදු කරගෙන වතුරෙන් හොදගෙන තමයි අපි මෙතනට ඇතුළට එන්නේ. ඇතුළට එන්න කලින් අපි ඉස්සෙල්ලාම අපි සෙරපු එළියෙන් ගලවන ඒ කියන්නේ අපේ පල්ලියේ පූජනීය ස්ථානයක් ඒ වගේම කාපට් කරලා තියෙන නිසා අපි සෙරප්පුව පල්ලියේ එළියෙන් ගලවලා ඊට පස්සේ අපි අපේ අතපය ඔක්කොම හොදගෙන පිරිසුදු කරගෙන තමයි ඇතුළට එන්නේ. අපි ඒක පොඩ්ඩක් බලන්න පුළුවන්ද? ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ අපි පිරිසුදු කරන අපේ ක්‍රමය ඇවිල්ලා ඉස්සෙල්ලාම අපි ගෙදර ඉඳලාම පිරිසුදු වෙලා තමයි අපි පල්ලියට එන්නේ. පල්ලියට එනකොට අපිට පුළුවන් මෙතනින් අපි ගෙදර ඉඳලාම පිරිසුදු කරගෙන එනවා නම් අපි කකුල විතරක් හොදගෙන ඇතුළට යන්න පුළුවන්. එහෙම පිරිසුදු නොවුන කට්ටියට මෙතෙන්ට ඇවිල්ලා යාලට මුත්‍රා කරන්න, ඒ වගේ යාලට මල පහ කරන්න, ඒ වගේ යාලගේ ඒ වගේ දේවල් කරගන්න වැසිකිලියක් හදලා තියෙනවා. ඒකෙන් මෙතෙන්ට ඇවිල්ලා කට්ටිය වැඩි වෙලාවට මේවා වතුර ටැංකිය ඇවිල්ලා යාලා අතපය හොදගෙන පිරිසුදු කරනවා. එහෙම නැත්නම් ඒ අයාට තවත් උදව් කරන්න තමයි මේ වගේ ටැප් හදලා තියෙන්නේ. හරි හරි. පහසු කරන්න. අපගේ මුහුණ සම්පූර්ණයෙන් හොදනවා. මේ වගේ අපේ මුහුණ වටේ වතුර වැදෙන්න ඒ වගේ හොඳට අතුල්ලලා මුහුණ හොඳටම හොදනවා. දැන් අපේ ඉන්න වැඩිම ප්‍රමාණයක් අපි රැවුල වවන නිසා රැවුල ඇතුළට වතුර යන්න හොඳට පිරිසිදු කරගන්න ඕනේ. ඊට පස්සේ අපේ වම් අත. එතන අපේ වම් අත දකුණු අත කියන්නේ මොනවද කියන්නේ වැලමීටර් දක්වා අපි හොඳට හොදගන්නවා. හොඳට අතුල්ලලා හොදගන්නවා. ඊට පස්සේ අපේ වම් අත හොඳට වැලමීටර් දක්වා හොඳට අතුල්ලලා හොදගන්නවා. ඊට පස්සේ අපගේ ඔළුවේ සුළු ප්‍රමාණයක් වතුරෙන් මේ වගේ තේමා ගන්නවා. ලේසුම් ප්‍රමාණයක්. ඊට පස්සේ අපගේ කන් දෙක එක වතාවකට 3 වතාවක් එකපාරටම හොඳට සෝද ගන්නවා. පිරිසිදු කර ගන්නවා. ඊට පස්සේ අපගේ දකුණු කකුලේ ප්‍රථමයෙන් අපේ දකුණු කකුල වල්ලු කරේ දක්වා හොඳට අතුල්ලලා මේ වගේ ඇඟිලි ඇතුලේ ඇඟිල්ල දාලා තුන් පාරක් හොද ගන්නවා. හොඳට පිරිසිදු වෙන තෙක් හොඳට අතුල්ලලා හොද ගන්නවා. ඉතින් මෞලිතුමනි මේ පිරිසිදු වෙන එකේ පරමාර්ථය මොකද්ද? පිරිසිදු වීමේ පරමාර්ථය තමයි අපි ඉස්සෙල්ලා එළියේ ඉඳලා පල්ලිය ඇතුළට එනකොට ඒ කියන්නේ පූජනීය ස්ථානයකට ඇතුළට එනකොට අපගේ ශරීරයේ තියෙන අපිරිසිදු දේවල් ඉස්සෙල්ලාම අපි මෙතනින් බැහැර කර ගන්නවා නැත්නම් හොද ගන්නවා පිරිසිදු වෙනවා. අපිරිසිදු දේවල් වලින් පිරිසිදු වෙනවා. ඒ වගේම අපේ නබිතුමාණන් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසලා තියෙනවා අපගේ දෛවික ජීවිතයේ අපි කරන සුළු පාප ක්‍රියාවන්. ඒ සුළු පාප ක්‍රියාවන් එක්ක අපි පූජනීය ස්ථානයකට ඇතුළු වෙනවටත් වඩා අපේ නබිතුමාණන් මඟ පෙන්වලා තියෙනවා මේ වගේ පිරිසිදු කිරීම මගින් අපි ඇස් වලින් කරන පාප ක්‍රියාවන්, අපගේ කටින් කරන පාප ක්‍රියාවන්, අපේ කනින් කරන පාප ක්‍රියාවන්, අපේ අත, අපේ පයෙන් කරන පාප ක්‍රියාවන් සියලුම දේවල් මේ අපි කියන්නේ මේකට වුදු කියලා. දැන් ඔයාලට කියනවා නම් පිරිසිදු කිරීම. දැන් අපි කියන්නේ වුදු කියලා. දැන් මේ වුදු එක මගින් අපේ සියලුම පාප ක්‍රියාවන්, ඒ කියන්නේ සුළු පාප ක්‍රියාවන් සියලුම මේ වයින් හේදිලා තමයි අපගේ ශරීරය, අපේ සිත දෙකම පිරිසිදු කරගෙන තමයි අපි ඇතුළට යන්නේ. හරි අපි ඇතුළට යන්නේ. ඉතින් මෞලිතුමනි මේ ස්ථානයෙන් මොකද වෙන්නේ? මේකට අපි කියන්නේ මිම්බර් එක.
නැත්නම් මේක පැහැදිලිව කියනවා නම් මේකට කියන්නේ වේදිකාව කියලා. වේදිකාව. ඔව්. දැන් මේ වේදිකාවේ අපි වෙන්න මේ මිම්බරේ වෙන දේ තමයි අපි සිකුරාදා දවසට අපි හැමෝම ආරංචි වෙනවානේ සිකුරාදාට පල්ලිය යනවා කියලා කියනවානේ. සිකුරාදා පල්ලියට අපි කලින් ඇවිල්ලා අපි ඉස්සෙල්ලාම මෙතන පැය භාගයක් තිස්සේ කාලයක් ඇතුළත අපි හැමෝටම දේශනාවක් කරනවා. ඒ දේශනාව හැම පල්ලියකම වගේ නෙවෙයි. මහා පල්ලිවල ඒ කියන්නේ ඒකට කියන්නේ ජුම්මා පල්ලි කියලා. ඒ ජුම්මා පවත්වන පල්ලිවල විතරයි මේ වගේ වේදිකාවක් ඔයාලට දකින්න පුළුවන්. හැම පල්ලියෙම නෑ මෙතන මේ වගේ දෙයක් නේද? දැන් මේක ඇවිල්ලා දේශනාව කරන ක්‍රමය තමයි දැන් මේකට කියන්නේ අපි අසාව කියලා. මේ පොල්ලට කියන්නේ අපි අසාව. දැන් මේ අසාව අරගෙන මේ වේදිකාව උඩට ඊටමත් වේගයෙන් නෙවෙයි සංසුන්ව මෙහෙම නගිනවා. ඊට පස්සේ මේ ස්ථානයට ඇවිල්ලා හැමෝටම පේනවා වගේ හිට ගන්නවා. හිටගෙන තමයි එයාලට පැය භාගයක් කාලය තිස්සේ තුල එයාලට පැහැදිලිව දේශනාවක් අපි ආගම පිළිබඳව අපගේ ඥාතනාව පිළිබඳව ඒ කියන්නේ අපේ මරණිමතු ජීවිතය පිළිබඳව දැන් ඉස්ලාමයට අනුව අපේ විශ්වාසයට අනුව තියෙන දේවල් කුර්ආනයේ අල්ලාහ් සුබ්හානහු වතාලා අපිට කියලා තියෙන දේවල් ඒ වගේම නබිතුමාණන් අපේ ජීවිතයේ හැමදාම අපි කරන්න ඕන ක්‍රියාවන් පිළිබඳ දේවල් ඒ වගේ අපගේ ජීවිතයට අවශ්‍ය සියලුම දේවල් සාරාංශව අපි මේ වේදිකාවේ අපි දේශනා කරනවා. ඒ වගේම අපිට කාලෝචිතව අපිට අවශ්‍ය දේවල්. ඒ කියන්නේ අපිට රජයෙන් මොකක් හරි අපිට අපේ රටට අපිට කරන්න පුළුවන් සේවයක් පිළිබඳව. ඒ වගේම ඒ දවස්වලට අපිට පුළුවන් කරන්න තියෙන අවශ්‍ය දේවල් පිළිබඳව පැහැදිලි කිරීමක්. ඒ වගේ දේවල්ද මේ දේශනාව වගේ අපි ජනතාවට දෙනවා. මෞලිතෙමනි මේ මෙතන මේ දාලා තියෙන්නේ මේ වගේ තැන් වලින් මොකද වෙන්නේ දෙකක් දාලා තියෙනවා. හරි. ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ සලාතේ කියන්නේ ඉස්ලාම ආගමේ සාමූහිකව අපි කරන යාඥාව. ඒ කියන්නේ ඉස්සෙල්ලාම මම ඒ කියන්නේ පල්ලියේ සෑම පල්ලියකම ඉන්න පූජකතුන්. දැන් මේ පල්ලියේ ඉන්න මම. එතකොට මම මොනවද කරන්නේ? මේ ප්‍රධාන ස්ථානයට ඇවිල්ලා සලාතේ මෙහෙවනවා. අපි සලාතේ මෙහෙවනකොට අපේ පිටිපස්සේ ඉන්න අපගේ මුස්ලිම් ජනතාව මේ කොහොම එක පේලියට ඉඳලා ඒ තමයි මෙතන අර කාපට් එකේ මේ මෙහෙම මේ තීරු තියෙන්නේ ඒකද? දැන් කාපට් එකේ තීරු තියෙන්නේ දැන් අපි සාමූහිකව දැන් සලාතේ ඉටු කරන වෙලාවේ දැන් එක එක්කෙනා ඉස්සරහට හෝ පිටිපස්සට වෙන්නේ නැතුව එකම පේලිය එක සමානව හිට ගන්න ඕනේ. ඒ වගේම එයාලගේ උර හිසත් එක්ක උර හිස එකතු වෙලා මේ එයාලත් එක්ක පරතරය වැඩි නැතුව ලං වෙලා අපි කෙලින් හිටගෙන මේ තීරුවේ හිටගෙන තමයි සාමූහිකව සලාතේ ඉටු කරන්නේ. මේ ගානට මේ කට්ටිය එක ලාස්සනට ඉන්නව නේද? ඒකන තමයි සලාතේ ඉටු කරන්නේ. ඉතින් මෞලිතුන මේ කාපට් එකේ මේ පරතරයක් තියලා තියන්නේ ඇයි? මේ පරතරය තියලා තියෙන්නේ අපි සලාතේ ඉටු කරනකොට එකම ඉරියව්වකින් අපි සලාතේ ඉටු කරන්නේ. අපේ සලාතේ ඉරියව්ව වෙනස් වෙනවා. දැන් සමහර අපි ඉරියව් වෙනස් කරනකොට ඉස්සෙල්ලාම අපි හිටගෙන පටන් ගන්නවා වගේම අපි මේ වගේ නැමෙන්න ඕනේ. මේ වගේ අපි නැගිටින්න ඕනේ. අන්තිමට මේ වගේ අපි නල්ල පොළොවේ තියන්න ඕනේ. මේ වගේ ක්‍රියාවන් වගේ අපි ඉරියව් වලින් අපේ සලාතය වෙනස් වෙන නිසා වෙන කිසි කෙනෙකුට හානියක් නැතුව හරියට අපි කරගෙන යන්න ඕනේ. ඉතින් ඒක තමයි මේකෙන් පරතරේ තියෙන්නේ නේද? ඉතින් මෞලිතුමනේ මේ මම දැක්කා මේ වගේ කණු වල පොත් රාක්ක ගහලා තිනවා. කණු දෙකක තුනක තියෙනවා මේ පොත් මොනවද? මේකට කියන්නේ අල් පවිත්‍ර වූ අල් කුර්ආනය, සුද්ධ වූ අල් කුර්ආනය. මේක ඇවිල්ලා අපි මේ ලෝකේ ජීවිතේ විය යුතු ආකාරය අල්ලාහ් සුබ්හානහු වතාලා අපිට පැහැදිලි කරන තියෙන පොත තමයි මේක. මේක ඇවිල්ලා අවුරුදු 23ක් තිස්සේ අපේ නබිතුමාණන් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට අල්ලාහ් සුබ්හානහු වතාලා මේක මඟ පෙන්වීම ලෙස හඳුන්වා දුන්නා. දැන් මේකේ තියෙන්නේ මුළු ලෝකයාටම තියෙන මඟ පෙන්වීම. ඒ වගේම මේ ලෝකයේ තියෙන සියලුම භාෂාව මගින් පරිවර්තනය කරලා තියෙන එකම පොත තමයි අල් කුර්ආනය. දැන් මේක අපි දෙමළ භාෂාවෙන් බලන්න පුළුවන්, සිංහල භාෂාවෙන්, ඒ වගේම ඉංග්‍රීසි, ලෝකයේ තියෙන සෑම භාෂාවකින්ම මේකේ පරිවර්තනය අපිට දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ රැක් එකේ තවත් තියෙනවා අපේ ආගම තවත් අපිට පැහැදිලිව ඉගෙන ගන්න, කියව ගන්න, අපිට පැහැදිලි කිරීමක් ගන්න. ඒ වගේම අපේ ආගම පිළිබඳව තවත් පොත්පත්. ඒ වගේම මේ පොත් අල් කුර්ආනය හැමතැනම තියලා තියෙන්නේ. පල්ලියට එන අය ඊටමත් පහසුවෙන් ඉඳ ගන්න තැනින් අපේ පල්ලියේ තියෙන මේ කුර්ආනය අරගෙන එයාලා හැමදාම මේක පාරායන කිරීමට පහසුවට තමයි මේ කුර්ආනය හැමතැනම ඔයාලා බලන විදිහට හැම රැක් එකක්ම හැම කණුවක් ළඟම රැක් එකක් ගාලා මේ කුර්ආනය අපි තියලා තියෙන්නේ.
ඒ වගේම ඒ රැක්වල තියෙනවා පොත් පිංච ටිකක්. හා ඒ කියන්නේ අපේ නබිතුමාණන්ගේ කියමන. එහෙම නැත්නම් අල් කුර්ආනයේ පරිවර්තනයේ සමගින් ඒකට පැහැදිලි කිරීමක්. ඔව්. ඒ කියන්නේ හැමෝම කියවනවා විතරක් නෙවෙයි ඒකෙන් අපිට අපේ ජීවිතයට පිළිපදින යුතු කරුණු නැත්නම් හොඳ දේවල් අපේ ජීවිතේ පිළිපදින්න අපි ඔක්කො අහන්න ඕනේ නැත්නම් කියවන්න ඕනේ. ඔව්. ඒ වගේ පහසු කිරීමක් සඳහා තමයි මේ වගේ රැක් ගහලා පොත් පිංච තියෙනවා, අල් කුර්ආනයේ තියෙනවා, හදීස් ග්‍රන්ථ තියෙනවා, නබිතුමාණන්ගේ කියමන් තියෙන ග්‍රන්ථ තියෙනවා. ඒ සියල්ලම මේ පොත් රාක්කවල තියෙනවා. තියෙන්නේ නේද? හරි. ඉතින් මෞලිකමනේ මේ තිරයක් දාලා තියන්නේ දැන් අපි මතයක් තියෙනවා පල්ලියට ලේඩිස්ලා ඉන්න බෑ. ඒ ඔව්. වගේ මතයක් අපේ සමූහය ඇතුලේ පැතිරලා තියෙනවා. ඔව් අපි උනත් අහලා තියෙන්නේ මේ ගැහණු පාරසයට පල්ලියට එන්න බෑ කියලා. එහෙම කිසිම දෙයක් නැහැ. ඔව්. දැන් හැම පල්ලියකම වගේම මේ වගේ වෙන් කරලා තියෙනවා නැත්නම් වෙනම ගොඩනැගිල්ලක් හදලා තියෙනවා. සාමාන්‍ය ඕනෑම කාන්තාවකට මෙතෙන්ට ඇවිල්ලා එයාලත් සලාත ඉටු කරා ගන්න පුළුවන්. වැඩිම වශයෙන් අපි ගමනක ඉන්නකොට අපි ගැහණු පාර්ශවයත් එක්ක සලාත ඉටු කරනවා නම් එයාලා මේ වගේ ඊපස්සේ ඇවිල්ලා ඒ කියන්නේ ඒකම තියෙන එකම කොන්දේසිය ඇවිල්ලා අපිත් එක්ක එකට එකතු වෙලා ඒ කියන්නේ පිරිමි ගැහණු එකට සම්බන්ධ වෙලා එකට එකතු වෙලා සලාතේ කරන්න බෑ. ගැහණු කට්ටිය මේ වගේ තිරක් පිටවසව වෙනම එයාලා සලාත ඉටු කරනවා. ඒ වගේම පිරිමි පාර්ශවය ඇවිල්ලා මේ පැත්තේ වන්දනාමාන කරනවා. දැන් වැඩියෙන් එනවා නම් අපි පල්ලියේ උඩ තට්ටුවේ ඉඩ තියෙනවා. ඒකේ කාන්තාව ගැහණු පාර්ශවයෙන් ඇවිල්ලා උඩ තට්ටුවේ එයාලගේ සලාත ඉටු කරනවා. බොහොම ස්තුතියි. أشهد أن محمد ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ මෞලිකතුමා අපිට පල්ලිය ගැන හඳුන්වලා දුන්නේ. ඉතින් පල්ලිය බලන්න ඕනම කෙනෙකුට එන්න පුළුවන්. කිසිම මේ කවුරුත් බයින්න කරන්නේ නැහැ. මේ වෙලාවක් තියෙනවා නම් ඕගොල්ලන්ටත් පල්ලිය ඇවිල්ලා බලලා කරලා යන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් කට්ටියටම ජය වේවා. මට මේ අවස්ථාව ලබා දුන්න නියෝජ්‍ය විදුහල්පති මුක්‍රම් මහතාට සහ කාර්ය මණ්ඩලයට තුෂාර අයියට ගොඩක් ස්තුතියි.